අම්මලා තාත්තලාගෙන් අහනවා නේද ඔය කෑවද කියලා. මේ පැතිවල බොනවද නැහැ. නෑ ඇත්තටම යන්නේ. ඇත්තටම බොනවලු. නෑ බොහෝ පැතිවල බොනවා ඒකයි. නෑ බිව්වට කමක් නෑ. අරක්කු බොන්න එපා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. හේතුව ඔය අම්මලා අහනවා තාත්තලාගෙන් ටිකක් උයලා තියලා බෙදලා තිබ්බට පස්සේ කෑවද කියලා අහනවා නේද? එතකොට කොහොමද උත්තර දෙන්න ඕන? එක්කෝ කෑවා නැත්තම් නෑ. කියන්නේ නැද්ද අපුරට තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා අහන්න නැද්ද අනිත් පැත්තට? කාත් එක්කද ගෙදර හොඳින් කතා කරන්න පුළුවන්? ළමයිට කියන්නකො දෙතුන් පාරට වැඩියෙන් කන්න කියලා. අඩි හප්පලා කියන්නේ දඩේ හිටපෙව කන්නම් කියලා. ළමයෙකුට පින්නතුනේ කියන්න බෑ කන්න කියලා. දෙමව්පියෝ කණ්ඩෙන්. මොකක්ද ගෙදර තියෙන සැනසීම? ජීවිතේ පුරුදු වෙන්න. කිසිම හේතුවක් මත ඔය වචන අනෙකගේ පීඩාවට නම් පාවිච්චි කරන්න එපා. මේ අවස්ථාව තියෙන්නේ බොහොම සීමිත කාලයයි. අපි අවුරුදු 7-800ක් මේකේ ඉන්නවද? මේ අවුරුදු 50-60ක් ඉඳි. ඒ අත්ෙන් බණ කියනකොට මං මැරෙන්න පුළුවන්. අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේ හරි අස්ථාවරයි. මේ පුංචි කාලය තුල භෞතික ලෝකේ කිසිම දෙයක් ඈඳාගෙන කිසිම හේතුවක් මත වචනකින්වත් අනෙක හැල්ලු කරන්න එපා. මානව ගුණ ධර්ම පුරුදු වෙන්න. බුදුවරු දේශනා කරනවා මංගල කරුණවල ගාර වෝච නිවාතෝච අනෙකට ගරු කරන්න පුරුදු වෙන්න. හිස නමන්න පුරුදු වෙන්න. අපේ තත්ත්වය තරාතිරම සමාන ගැලපෙන මිනිස්සුන්ට විතරක් නෙමෙයි ගරු කරන්න ඕන. ඒ ගරු කරන්න ඕන පින්නතුනේ අපේ හෘද සාක්ෂියට එකඟ වෙන්න පුළුවන් විදියට. මම පොඩි කරුණු දෙකක් කියන්නම් මේක අද රෑ ගිහින් කරන්න ඕන. බෙදී ඔය කෙලල හැන්දෑවට ගෙවල් වෙනවනම් මේව කරන්න බෑ. මොන මෛත්‍රියද? හැන්දෑවේ නිදා ගන්න කලින් ඔය මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. මේක කරන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මිනිස්සු වෙලා ඉපදුනාම විතරයි පින්නතුනේ. මේවා සත්තුන්ට කරන්න පුළුවන්. වෛරක්කාරයෝ නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. පැත්තන්ගේ හිත්වල මේ වෙනකොටත් ඇති ඔවුන්ගේ මල ගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගන්න. අහගන්න. අපෙන් පලිගත්ත අපිට වෛර කරපු එදිරිවාදිකම් කරපු අපිට අකුල් හෙලපු අපිට නැති කාලේ නොබලපු සියලු දෙනාට බලන්න. ජීවිතේටවත් ඇහැක් කරලා බලපු නැති මිනිස්සුන්ට බලන්න. මේ ටික හදාගන්න තියෙන ටික කාලය විතරයි. අපි දන්නවා සමහර අම්මලා තාත්තලා ඉන්නව දරුවන්ට කියනවා මේ අරුන් මෙහෙමයිනේ මෙවුන් මෙහෙමයි ඔවුන්ගේ ගෙවල් වල යන්න එපා. ආශ්‍රය කරන්න එපා. ගොඩක් දෙමව්පියෝ තමයි වෛරය ක්‍රෝධය පතුරන්නේ. දරුවන්ට අප්‍රිය කරනවා දෙමව්පියෝ. දැන් අපි හිතමුකෝ හොඳවත්තට මතක් වෙයි අපේ අම්මා තාත්තා වයි කියලා. ගෙදර ඉන්නවා කියලා.
කණ්ඩ දෙන දරුවා, ක්ලිනික් එක යන දරුවා, බෙහෙත් ටික දෙන දරුවා ජීවිතේට මේ මිනිස්සයාගේ හොඳක් කියන්නේ නැහැ. අවුරුද්දකට සැරයක් ඔය සරමකුයි චීත්තකුයි හැට්ටකුයි සීනේ 250කුයි කිරිපිටි පැකට් එකකුයි අරන් එන. ඔය ඈත ඉඳන් එන කවුරු හරි දරුවෙක් ඉන්නවනේ. ලොකු කවුද? අර කොහේවත් ඉඳන් එන මිනිස්සු. අර හැමදාම කණ්ඩ බොණ්ඩ දෙන දරුවා දකින්නේ මඩු පාඩුනේ. අවුරුද්දකට දෙපාරක් විතර ආවට පස්සේ ඒ දරුවා ළඟට අරගෙන කියන්නේ මොනවද? අර මොකක් හරි වෙච්ච අඩුපාඩුවක් කියන්නේ. නැනිකම් මේ කියනවට හිතන්නකො ඔය කටවල් වලින් කවද්ද හොඳක් කිව්වේ කියලා. ජීවිතය අදිෂ්ඨාන කරගන්න. ජීවිතේ ප්‍රාර්ථනා කරන්න. මිම්මනත කවදාවත් ඔය කටවල් වලින් අනෙකගේ අගුණ කියන්න එපා. මේවා නම් හදා ගන්න ඕන දේවල් පින්නතුනේ.